ගීතයක අයිතිය ගායන ශිල්පියාටද සිනමතිනම් පදරචකයාටද සංගීත නිර්මාණ ශිල්පියාටද මේ සම්බන්ධයෙන් සංවාදයක් මේ වන විටත් ඇති වී තිබෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව ගීතයක අයිතිය හිමි පදරචකයාට සහ සංගීතඥයට පමණක් බව පිරිසක් සඳහන් කරද්දී තවත් පිරිසක් සඳහන් කරන්නේ ගායකයාට හිමි අයිතිය ඔවුන් විසින් උදුරාගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් මෑතක ගායක ගායිකා සංගමයේද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ අතර ඒ සඳහා ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් එක්ව සිටියා. එපමණක් නොව ඔවුන් තමන්ගේ දුක් ගැනවිල්ල ජනපති අනුර කුමාර දිසානායක හමුවේ සඳහන් කර තිබුණා. කොහොමුණත් මේ කතාබහ අතරතුර ආචාර්ය රෝහණ වීරසිංහන් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මේ වන විට යම් කතාබහක් ඇති කර තිබෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහන් මෙම සාකච්ඡාවට එක්වමින් සඳහන් කරන්නේ දීපිකා ප්‍රියදර්ශිනී එමෙම දීපිකා ප්‍රියදර්ශිනීගේ සැමියා තමන්ට බරපතල ලෙස අපහාස කළ බවයි. ඉන් අනතුරුව දීපිකා ප්‍රියදර්ශිනී වැදවැටි තමන්ගෙන් සමාවගත් බවයි. දීපිකාගේ සැමියා මට ගාන්ධර්ව හිඟන්න කියන වචනේ පාවිච්චි කළ තිබුණා. ඒ වගේ සාහසික ප්‍රකාශ කළා. මිතුරන් ලව මට හැකිතරම් සමාජ මාධ්‍ය පහර දුන්නා. එනිසා මම මගේ හිතවත් නීතිඥයෙක්ගෙන් ඇහුවා මම මේකට මොකද කරන්නේ මට අපහාස කරනවා කියලා. මම ගාන්ධර්ව හිඟන්නෙක් නම් සමහර තැන්වල තිබුණ නාකියාගේ තෙල වැඩි වෙලා කියලා මට හොඳට මතකයි. එහෙම අපහාස කරනවා නම් ඔබතුමාට පුළුවන් නින්තරවාසයක් කැවලා මගේ සින්දුව එහෙමනම් කියන්න එපා කියලා කියන්න. එතකොට මට වෙච්ච අපහාසයට මම මගේ හිත වේදනාවට නීතිඥයෙක් මාර්ගයෙන් ඇයට ලිපියක් ඇව්වා. පස්සේ ඒක සමතයකටපත් වුණා. ජනවාරි 1 වෙනිදාවක ඇය ඇවිල්ලා මෙතන වැද වැටිලා සමාව ගත්තා මගෙන්. ඊට පස්සේ මං කිව්වා එහෙනම් සින්දු කියන්න අද ඉඳලා ප්‍රශ්නයක් නැහැ කියලා. එයාට වෙච්ච ආර්ථික අවශ්‍යුඩු තමයි අර ඇවිල්ලා මාගාව දන ගැහුවේ. යනුවෙන් රෝහණ වීරසිංහ එහිදී අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත් දීපිකා ප්‍රියදර්ශිනීගේ සැමියා වන චාමික හේරත් මේට පිළිතුරක් ලබා දෙමින් දීර්ඝ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. උපුටා ගැනීම. දවල මහත්තුරු නීති ප්‍රකාර වසර 3කට පෙර විසඳාගත් ප්‍රශ්නයකට නැවත ප්‍රතිඋත්තර දීමට අකමැත්තෙන් හෝ තීරණය කළෙමි. මේ සියලුම ප්‍රශ්න විසඳී වසර 3කට පසු රෝහණ වීරසිංහ නැමැති මේ පුද්ගලයා විවිධ YouTube නාලිකා හරහා සහ පේජ් හරහා පාලුගේ වළම් බිඳින හැටි දින 3ක් බලා සිටීමි. නමුත් ඉවසීමේ සීමාවක් ඇත. මොහොමේ ප්‍රකාශය තුළ මතු කරන කරුණක මා ඔහුට දනගසා වැඳ ඇති බව සඳහන්. එය අමූලික බොරුවකි. මා මේ පුද්ගලයා වසර 4කින් සජීවීව දැක නැත. දකින්නට කැමැත්තක්ද නැත. මේ සිද්ධිය කවිය ඔබ ගීතය ආරම්භය ඇතිවුත් නීති ප්‍රකාරව බුද්ධිමය දේපල අධිකාරියටදී මිට වසර 3කට පෙර විසඳාගත් කටයුත්තක්. රසිකයාගේ දැනගැනීම පිණිසත් සුවහසක් රසිකයන්ගේ මනදුල පිනවන පේජ්කරුවන් සඳහාත් සත්‍ය මෙසේ ලියා දක්වන්නට කැමැතියි. දීපිකාගේ මවගේ වියෝව සිදු වී සතියකින් පසු දානමය පින්කම සඳහා මේ පුද්ගලයාද අප නිවසට පැමිණියා. බුද්ධදාස ගලප්පති මහතාද ඒ අතර සිටියා. ඊට දින කිහිපයකට පසු දීපිකාගේ කවිය ඔබ ගීතය රීමේක් කර ඇති බව සමාජ මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. ඒ කනගාටුදායක කාරණාව නම් වසර 35කට ආසන්න කාලයක් එකට සංගීතමය වැඩ කටයුතු කළ තමාගේ ගීත තනු වැඩි ප්‍රමාණයක් කාන්තා හඬකින් ජනගත කළ ගායිකාව සුජීවත්ව සිටියදීම ශ්‍රේෂ්ඨ වෙනත් ගායිකාවක් ලබා ඒ ගීය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට වඩා මේ පිළිබඳව නොදන්වා සිටීමයි. එමෙන්ම එම ගීතයේ මුලින් උඩුගත කළ දිනේ එම ගීතයේ මුල් ගායිකාවගේ නමද YouTube thumbnail එකේවත් නොතිබීමයි. සිද්ධියෙන් පසු එය වෙනස් කරනු ලැබුවා. දීපිකා මොහු සමග කවිය ඔබ ගීතයේ ගේ පද රචකයා සමග පැවති සමීප සම්බන්ධතාවය නිසා මා ඔවුන්ගේ ජංගම දුරකථනවලට විටින් විට ඇමතුම් ලබා දුන්නත් ඒ කිසිදු දුරකථන ඇමතුමකට ඔවුන් පිළිතුරු දුන්නේ නැහැ. මක්ලිස්වදයත් ඊට මාස කිහිපයකට පෙර බිලි ප්‍රනාන්දු සංගීතවේදියා මෙම කවිය ඔබ ගීතය මූලික තනුව වෙනස් නොකොට පියානෝව පමණක් යොදා ඒ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමට යාමේදී එම ගීතයේ පද රචකයා වූ සුනිල් ආර් ගමගේ පවසා සිටියේ මේ ගීතය දීපිකාට හෝ මේ ගීතයට සංගීතය සැපයූ රෝහණ වීරසිංහ නැමැති පුද්ගලයාටවත් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සුජීවත්ව සිටියදී අවසර නොදෙන බවයි. බිලි ප්‍රනාන්දු සුනිල් ආර් ගමගේ විසින් සඳහන් කළේ ඔය බිලි බොයිස්ලා ලෙසයි. හැකිනම් මේ සම්බන්ධයෙන් බිලිගෙන් අසා දැනගත හැකි. ඉන් ඉක්බිති ඔවුන්ගේ සංගීත කොම්පැනිය හරහා බිලි ප්‍රනාන්දු සංගීතවේදියා නිර්මාණ කිහිපයක් සිදු කළ හැටි මා ඔබ නලය හරහා දැක පසුව වික්ෂිප්ත වුණෙමු. ඒ ගීතයක් දීපිකාගේ දීපශිකා සෞන්දර්යශාලී කවිගෙනගත් දැන් සුප්‍රසිද්ධ ගායිකාවක් යොදා ගායනය කළ ගීතයක්. මේ ගීතය සම්බන්ධව ගීතයේ මුල් ගායිකාවගේ නම ප්‍රතිනිර්මාණ ගීතයේ නොතිබීම සම්බන්ධයෙන් මම මුහුණු පොතේ සටහනක් පළ කළා. ඉන්පසු මේ පුද්ගලයාගේ කීර්ති නාමයට සහ ගේ පද රචකයාගේ කීර්ති නාමයට සමාජ මාධ්‍ය හරහා හානි කළ බව පවසමින් මේ පුද්ගලයාගේ ගීත කම්පැනියක් කරා ලක්ෂ 1000ක වන්දි මුදලක් ඉල්ලා මාගේ නිවසට ලිපියක් මා එකල සේවය කළ බැංකු ආයතන අසලට පුද්ගලික මාර්ගෙන් එවා තිබුණා. වන්දි මුදල ඉල්ලා මේ ලිපිය එවා තිබුණේ එම කොම්පැනියේ එකල සේවය කළ ලක්ෂිකා රත්නායක නැමැති නීතිඥවරි මාර්ගෙන්. සිද්ධිය සම්බන්ධයෙන් දීපිකාගේ හිතවතුන් මුහුණු පොතේ පළ
කළ සංගීත සටහන්වලට එරෙහිව දීපිකාටද එම නීතිඥවරිය ලවා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් නැමැති නීති ලියවිල්ලක් එවනු ලැබුවා. ඉන් මාස කිහිපයකට පසු ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද ජගත් වික්‍රමසිංහ සහ විශාරද දීපිකා ප්‍රදර්ශනීගේ යුග දැහැන් සංගීත ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 5ක පැවැත්වීමට කටයුතු දා සිටි මොහොතක ඔහුගේ සංගීත කම්පැනි හරහා ඉන්ද්‍රජිත් බිරිහාන නැමැති ප්‍රසංගීය සංගීත අධ්‍යක්ෂකවරයාට ලිපියක් මගින් දන්වා සිටියේ දීපිකා මෙම ප්‍රසංගවල මේ පුද්ගලයාගේ එක ගීයක් හෝ ගීත කිහිපයක් ගායනා කළහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක මුදලක් ගෙවිය යුතු බවයි. ඒ සියලුම ඊමේල් පණිවිඩ සුරක්ෂිතව අපසතු තියෙනවා. එවිම ඔහුගේ පුත්‍ර රත්නයේ එම ප්‍රසංග මාලාව සංවිධානය කළ මොහන් වීරසිංහට දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ ගීත ලැයිස්තුව ඔහු අතට ලබා නොදුන්හොත් මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත පළමු මෙල්බර්න් ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබා නොදෙන බවයි. ඒ සම්බන්ධව ප්‍රසංගය පවත්වන ශ්‍රවණාගාරයේ නියෝජිතයන් දැනුවත් කරන බවයි. මේ ඇමතුම ලබා දෙන විට මමද ජගත් වික්‍රමසිංහද වික්ටර් රත්නායක මහතාද ප්‍රසංගීය සංගීත අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බිරිහානද ප්‍රසංගයේ අනුග්‍රහකයන් වූ මොහන් වීරසිංහද ගේ පද රචක ඩිලාන් ගමගේද සිටියා. ඔවුන් සියලු දෙනා තවම ජීවතුන් අතර වන බැවින් ඒ පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු ලබා ගත හැකියි. ඒ අතරවාරයේ දීපිකා ප්‍රදර්ශනීට සහ මොහන් වීරසිංහට දුරකථනින් ඇමතු මේ පුද්ගලයාගේ පුත්‍ර රත්නය පවසා සිටියේ ඇයි මෙල්බර්න් නුවර ප්‍රසංගයේ ගැයූ අනෙක් සංගීතඥයන් තනු ගීත ගායනා සහ ඔහු කලකිරීමට පත් වූ බවයි. නැවත ඔහුගේ ගීත ඉතිරි ප්‍රසංග කිහිපයක් ගායනා කිරීමට නැවත අවසර ලබා දෙන බවයි. මේ දුරකථන සංවාදයේ සාලි සියලු දෙනා අසා සිටියා. ජගත්, වික්ටර් රත්නායක, මොහන් වීරසිංහ, ඩිලාන් ගමගේ ඒ අතර සිටියා. ඔවුන් තවමත් සුජීවත්ව සිටින නිසා මේ සිද්ධිය ඔවුන්ගෙන් ඒ පරිද්දෙන් අසා දැනගත හැකියි. නමුත් දීපිකා ප්‍රදර්ශනීගේ නීතිඥවරයා පවසා සිටියේ ලංකාවට පැමිණෙනතුරු ඔහුගේ ගීත කිසිම ප්‍රසංගයක නොගයන බවටයි. ඔහු කියන පරිදි ඔහුගේ සිතේ ඇති වූ කලකිරීමට ඔහු දීපිකාට ඔහු හැදූ තනු ගැයීමට ඉඩ නොදෙමින් වාරණ නියෝගයක් පැනවූයේ දීපිකා ප්‍රදර්ශනී ලංකාවට පැමිණි මොහොතේදීමයි. ඉන්පසු වසර 2ක කාලයක් ඔස්සේ මේ සිදුවීම අධිකරණ ඇමති සිට නීතිපතිවරයා දක්වා ගිය කාරණාවක්. ඒ ප්‍රකාරව දීපිකාට බුද්ධිමය දේපල අධිකාරියෙන් කැඳවීමක් ලැබුව අතර ඒ සඳහන්ව තිබුණේ කිසිම සංගීතවේදියෙකුට ඇයගේ අයිතිය අවභාවිතා කිරීමට නොහැකි බවයි. ඉන්පසු ඇයගේ මధుර හඬින් ශ්‍රී ලංකා ආයතනයට නිෂ්පාදනය කළ ගොඩක් පැරණි ගීත ප්‍රසංගවලට නැවත ගායනා කළා. බහුමේම YouTube කරුවා සමග කරන වැඩසටහනේදී පවසන පරිදි දීපිකා ජනවාරි 1 වෙනිදා ඔහුගෙන් සමාවගෙන ඇති බව සඳහන්. ජනවාරි 1 වෙනිදා දීපිකා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ වැඩසටහනකයි. එය අමූලික බොරුවක්. ජනවාරි 6 ඇය ඔහුට ගීත නිර්මාණය කළ දුන් ගේ පද රචකයන් වන කුමාරදාස සප්තන්ත්‍රී කුලරත්න ආර්යවංශගේ නිවසටත් ඉන් එක් බිති මොහුගේ නිවසට ගොස් තිබුණා. ඒ සමාව යැදීමකට නොව තමා සමග වසර ගණනාවක් වැඩ කටයුතු කළ සංගීතවේදියෙකු හමුවීමටයි. දෙසැම්බර් මාස ප්‍රසංග පවත්වා ජනවාරි මාස සමාව යැදීම ටෙක්නිකල් නැත. දීපිකා නිවසින් පිට වූ විගස අලුත් වූ පැරණි නෑකම් ලෙස දරු දෙදෙනා සමග මොහු සහ එම පවුලේ සියලු දෙනාගත් පින්තූර කිහිපයක්ද මුහුණු පොතේ පළ කර ඇති බව මම දැනගත්තේද මිතුරෙක් මට හෙවූ ලින්කුවක් කරහයි. නැවත මේ පුද්ගලයාගේ කඩවරගත එළියට පැමිණි ගීතයේ අයිතිය සම්බන්ධ කාරණාවට ගායන ශිල්පීන් ජනපති කැඳවීමකින් හමුවකට සහභාගී වීමෙන් පසුවයි. ඒ තවත් වර්ධනය වුණේ ටීම් ජයරත්න, සුජාත අත්තනායක, ජගත් වික්‍රමසිංහ ලබා දුන් ප්‍රෙස් කන්ෆරන්ස් එක හරහායි. මේ පුද්ගලයාට ජගත් වික්‍රමසිංහ සමග ගීත කිහිපයකට උද්ගත වූ පුද්ගලික වෛරයක් තිබෙනවා. ඒ සඳහා ඔහු පැනවූ නඩුවෙන් ජයගත්තේ ජගත් වික්‍රමසිංහයි. එය ලොවක් දන්නා කාරණාවක්. ඔහු සුනිල් එදිරිසිංහ සමග ඇත්තේද පුද්ගලික වෛරයක්. නමුත් ප්‍රසිද්ධියේ ඔහුට අභියෝග කිරීමට බියක් ඇත්තේ රසිකයා සුනිල් එදිරිසිංහව තබා ඇති තැනගෙන සිතමින්. මොහුගේ කම්පැනි සම්බන්ධ කාරණාවේදී ඇති වූ ගැටලුවක් මත ජානක වික්‍රමසිංහ සමග ඇති කරගත් ගැටුමක්ද තිබෙනවා. ඒ දිගුවක් ලෙස මොහුගේ පුත්‍ර රත්නයේ ජානක වෙත එවූ කෙටි පණිවිඩ ස්ක්‍රීන්ෂොට් ලෙස මොහුණු පොත හරහා උඩුගත කරමින් ඇති වූ ගැටලුව අප දැනගත්තා. මොහු කියන පරිදි මං ඔහුට ගාන්ධර්ව හිඟන්නා ලෙස අමතා තිබෙනවා. මම අභියෝගයක් කරනවා. මොහුගේ නම සඳහන් කරමින් එසේ ලියා ඇති ඉස්සරහනක් පෙන්වන ලෙසට මම ඔවුන්ට අභියෝග කරනවා. තවද මේ පුද්ගලයා පවසන පරිදි දීපිකාගේ ගීතවලට ඇය මුදලක් ගෙවා නැහැ. ඒ තවත් අමූලික බොරුවක්. දීපිකා ගායන මොහුගේ ගොඩක් ගීත 90 දශකයේ ශ්‍රී ලංකා ආයතන මගින් නිෂ්පාදනය කළ ගීතයි. මේ නිෂ්පාදන අයිති ඇත්තේ ඒ නිර්මාතෘ ආනන්ද ගණේගොඩ මහතාටයි. හුඟක් අහිංසක ගායක ගායිකාවන් මේ පුද්ගලයාගේ කොම්පැනියට සහ ඒ අධිකාරියට බයයි. වසර 3ක් විවිධ අපහසු විදිමින් මමත් මේ සියලු දේ උපේක්ෂා සහගතව බල සිටියත් එහි ඉවරයක් පෙනෙන මානික නෑ. ස්වභාවිත ගීතයට ජය. උපුටා ගැනීම අවසන්.